Hello boys and girls සාදරෙන් ආදරෙන් පිළිගන්නවා ට්‍රැක් අලුත් වීඩියෝ එකකට. අද එහෙනම් ඔයාලට ගෙනල්ලා තියෙන වීඩියෝ සීරියස් එකක්ම. එහෙනම් අපි බලමු මොකක්ද මේ වීඩියෝ සීරියස් එක කියලා. මාණික්ක චෙම්බල අදුත්ති බෝයිස් බ්‍රදර්ස් බෝයිස් ගණන් ගන්න එපා බෝයිස්ලා එහෙම තමයි. ඔයාලා වගේ හිමීට මේ චීස් කෑලි වගේ නෙවෙයිනේ. කියන්න තියෙන එක මූණට කියනවා. වේදනාවෙන්ද කියනවා. යාළුවා උස්තෙන් වල වැඩ කරාට කමන්නේ. කරාට අවුලක් නෑ බං. ආත්ම ආරක්ෂාව ගැන හිතනවනම්. ඔකේ ආත්ම ආරක්ෂාව. හඩු මිනුමු මේ එක බැඳන් ඉන්නේ බෙල්ලේද? තෝ වගේ මොළ දණ්ඩේ. මූ ඇටිච්චාම බෙල්ලේ වල දාගෙන මැරෙන්නේ. ඒතර ඔය ගෙදර ඉන්න උන්ට ප්‍රශ්නයක් වෙනවා. තෝ බෙල්ලේ වල දාලා මාරලා කියලා. තොපි වගේ හරක්. ජීවිතයේ මෙහෙතරමට ප්‍රාර්ථනා මට හුදු පාරේ යන්නත් බයයි යකෝ. තොපි වගේ උන් යන්නේ හින්දා. මූට වැඩ දාලා ගිහලා අනිත් එක හප්පන් ගියා. තොපි වගේ උන් පාරේ යන්නේ හින්දා අපිට පාරේ යන්න බයලා දින්නේ. යාළුවා උඹයි කෙල්ලෙක් සෙට් කරගන්න නැත්තේ මම. තාම ලයින් එකක් දෙන විදිය මට පොඩ්ඩක් පෙන්නන්න. මම සාමාන්‍යයෙන් කෙනෙකුට ලයින් දෙන්න යන්නේ මම කැතින්ද ඔය කවුද මේ කැතයි කියලා කිව්වේ? නෑ මම එහෙම සාමාන්‍ය ලස්සනක් නෑනේ මම ඉතින් වැඩි ලයින් දෙන්න යන්නේ මම කියන ඔය ලස්සන කොල්ලෙක් ඔබ සෙට් වෙන්න හරි ලයින් එකක් දියන් ඔය අක්කට හරි. කියලා පිළිගන්නවද? ඔයා කියනවනේ ලස්සනයි නේද? Oh my god! ඒකනේ අනේ මම කෙල්ලෙක් දැක්කම ඌබේ අක්කෝ ජෝක් එක දාරගෙන. කොල්ලොන්ව වැඩියා එක එක වලට අල්ලගන්න යන්න එපා අක්කේ. උන් ඔයාගෙන් දැන් ප්‍රශ්න අහන සීන් එකක් තියෙන්නේ ඔතන. හරිනේ අමාරු. සින්දුවට ගැලපෙන වීඩියෝ එක හොයාගත්තා. මොකක්ද ඒ? අනේ දැනගන්නේ මම මොකක්ද කියලා. උඹ මොන කැරියද කියලා බාන. මට මාත්‍යෝ ඉවකීමේ සීමාවක් තියෙනවා. මේ අපිට කරගෙන කරපුවා බෙල්ලවට එම. ඒකේ දොර ගල්ලා රුට කණේ පාරක් යවුවා යකෝ. හරිනේ අර කැමාරුව. හරිනේ. දොර ගැලවුවා. කොහොම ගායද්ද තිබ්බියම්. හරිනේ අමාරු. නංගි ෂිප් එක ඇරලා. පිස්සු ගාට. ඔහෙ නෙමෙයි බෑග් එකේ. අයෝටි මා. බුතේද කොල්ලෝ ඒ වගේ වනතරයි කියලා. ඈ හොඳක් කරන්න ගියාට පස්සේ පිස්සු දාන්න බඩ පිස්සුනේ බා. ආයි කියන්නේ යා බෑග් එකේ කියා යන්න දෙන්න තිබ්බේ. කෑගාලේ හැම තැනම ඇවිල්ලා අපි එකතු වෙලා මෙතනට ඇවිල්ලා ඉන්නේ අපි එකට ඇවිදගෙන යන්න. වැඩි දෙයක් අපිට ඕනේ නැහැ. අපිට අපි විදියට අපිට කැමති කෙනෙක් එක්ක ආදරය කරලා කැමති විදිහට ජීවත් වෙන්න තිබුණොත් හොඳටම ඇති. මොකද දෙන්නෙක් ආදරය කරනවා කියන්නේ අතිශය පෞද්ගලික දෙයක්. ඒ වගේ දෙයකටත් නීති දාලා, වැටමායිම් දාලා තොපි hina වෙන්න එපා. මේ ලෝකේ දැන් කොල්ලෝ කෙල්ලෝ වෙලා ඉපදෙනවා, කෙල්ලෝ කොල්ලෝ වෙලා ඉපදෙනවා. තොපි hina වෙන්න එපා. එහෙම ගණන් ගන්න එපා ඒවා. ඒවා වෙන දේවල් මේ ලෝකේ දැන්. පවුනේ මිනිස්සු hina වෙන්න එපා. එයාලව හිර කරනවා කියන්නේ හරි දුක හිතෙන නරක වැඩක්. ගොඩක් මිනිස්සු දුක් විඳිනවා මේ දේවල් නිසා. ඒක නිසා
අපිට අපි වෙන්න ඉඩ දෙන්න. අපිට කැමති කෙනෙක්ට ආදරය කළා සතුටින් ජීවත් වෙන්න ඉඩ දෙන්න කියන එකයි මගේ. ඉඩ දෙයක් මේ මිනිස්සුන්ට කැමති කෙනෙක්ට ආද තොප්පියයි හිරෑර කරන්නේ මේ මිනිස්සුන්ට ඉඩ දීපන් දැන් ඉඳලා අයි කියන්නේ හෙලෝ ඔය මල්මල් හිනාවෙන් ලස්සන තොල්පෙටි ගාව හිනා වෙනකොට ඔය නිල් දැස් දෙක මගේ දැස් දෙමරත්තරනේ ජීවිතේ කවදා හෝ TikTok නෙතු යන නාමය මගේ රබන් වයනේ වීණා හඬට මුසු කරමින් මා ඔබට ගයන්නම් රස ගී වන්නා ගහෙන් ගහට පයින් ගිරව් රෑ නෑ වැරදුනා ගිරව් රෑන් පියාඹනවා ගහෙන් ගහට වඳුරු පනිනවා ඒ පනින වඳුරු අතරේ හරි ලස්සනට ඔයා hina වෙනවා බලන්න මුන්ට කොහෙන්ද මං ඔච්චර වචන එන්නේ කටට පොළපන් දෙන වද ඔයාගේ hinaව හරියට පොසොන්නකට ගහපු තොරණක් වගේ මූණේ ජාතකයේ කිව්වම ඔයාගේ මුළු ජීවිතේම කියන්න පුළුවන් හරි ලස්සන හැකියාවක් මට තියෙන්නේ ගන්න මේ පොත 100ට 200යි වගේ පුතාට දුවට වගේ ළමයාට අම්මට තාත්තට ආච්චිට 100ට වගේ මතු උපදින හැම ළමයෙක්ටම මේ පොත දායාද කරන්න ගන්න මං ආසයි වගේ ඔය කෙහෙරැල්ල සිඹ ගන්න මොකද ඔයා hina වෙන්නේ අපිට වචනයක් දෙන්න හෙලෝ හැකියාව ගැන දුඹ මල් කැලෑවේ මල් පොහොට්ටු පිපෙනකොට ඒ මල් වල ඇතුලේ රොංගන්න නාදයට එක්ක අපේ කොල්ලෝ හඳට යන්න පාලම් ඔතනවා. ඒ ඔතන පාලම් අතරේ දුමාරේ ගලාගෙන යනකොට ඒ දුම අස්සෙන් අපි ගලාගෙන හඳේ හාව ගාවට යනවා. ඔයත් එනවද? කොල්ලෝ කොතරද ආතල් එතර බ්‍රදර්ස්ලා බැඳපුවක් එක්ක ලස්සන පේන්නේ කසාද මිනිහට වඩා අහල පහල ඉන්න මල්ලිලාටලු. මල්ලි බබා මං ගැන දෙව්වේ මේ ඉන්නේ පොත්ත සුදු නටට නෑනයක්කේ ඇතුළ පුස්කාලන ඔයාලත් ඉතින් සුදුයි ස්නැප්චට් ඇප් එක තියනක නැති වෙච්චමක ගූ ගොඩවල්ලගේ ටෝක් කළා දාගන්නකෝ. ඔයාලටත් ඉති කිසි උමනාවක් නැහැ. Amale sedere nai mabu maluai dene disawale mari siri ai abiru ai ewa වැදිල නෑ පොඩ්ඩක් අක්කත් ශ්‍රී ලංකන් මුමස්ලගේ වැඩ වැදිල නෑ චුට්ටක් අක්කත් මේ දෙන්න අලා ඉන්න කෙලින් සීරුවෙන් වගේනේ පේනවනේ සීරුවෙන් වගේ මිනිස්සු ඉන්න පේනවනේ Api guru maya dindan පේනවනේ සීරුවෙන් ආකාරය පේනවනේ කෙලින් පොඩ්ඩක් අක්කත් වැදින්නේ නෑ දෙන්නවා cara wasana guru kasara බීලමුගේ වකු කඩු දෙක දිය වෙලා ඇතුළට බෑල බීලව මොකද්ද බං අර වැනෙන්නේ? ආච්චේ මොකද්ද වැනෙන්නේ? තොපිට මොකක් හරි කමන්නේ වැරෙන දෙයක් ඕන් නැති රෙද්දන්නේ නෑනේ. ඒ ආච්චිට ආතල් එකේ ඇට් එක ස්කෑන් දෙන්නේ නෑනේ. මොකද්ද වැනෙන්නේ කියලා අහනවා. තොපි යටින් බලන්නේ කෙලින් බලපන්. වීඩියෝ එක මෙහෙම ඇද වෙලා බලන්න ඕනේ නෑනේ. මූණ කෙලින් බලපන්. Gotta catch another fight. oh my god wow තීටි එක යාළුවා උගේ ගත්තකුණ ඇත්ත ඉදිලුනේ හින්න කර තනියේ මහයේ මගේ අත්කට මගේ පැත්තෙන් හිටිය එක යාළුවයි උගේ ගතිගුණ ඇත්ත අඩදු පරක් හිතන්නේ උඹ වෙනුවේ මං හන ආඩෝ අද දවසේ දැක්ක ලස්සන වීඩියෝ හොඳයි අද දවසේ මම දැක්ක පට්ටම ලස්සන වීඩියෝ බලපන් අරු ගොඩට ඇවිල්ලා මූ අරන් යනෝනේ ආඩෝ ඒ වගේ යාළුවෝ ඉන්න කියන්නේ කොච්චර දෙයක්ද කියන් කොච්චර හයියක්ද කියන්කෝ අනිත් එක මේ වගේ යාළුවෙක් ඉන්නගේ අතක් අක්කක් තියන්න දෙන්නේ නෑනේ කාටෝ කවුරුන respect brother